වීඩියෝ එකට එන්ට වෙනකොට දැක්ක මොන වගේ තැනකද මොන වගේ පරිසරයකද ඉන්නේ කියලා. ඉන්නේ ඇත්තටම ලෝකෝරුම තලගුණේ ගම්මානේ. මේක ගම්මානයක් හැටියට ගත්තත් ඒ වගේම නකල්ස් ෆොරස්ට් එක හැටියට ගත්තත් මේක ලෝකෙටත් අපිටත් ඇත්තටම ලෝකෝරුමයක්. අපි යන ගමන් කතා කරමු මොන වගේ පරිසරයක්ද මොන වගේ තැනක්ද මේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම තලගුණය කියන ගම පිහිටලා තියෙන්නේ නකල්ස් කඳු බෑවුමට නැගෙනහිරට වෙන්න වගේ තමා නකල්ස් කඳු බෑවුමේ පිහිටලා තියෙන්නේ මේක. ඉතින් මෙහෙට වාට දකින හැම තැනම මොකද මේ කාලේ ලොකු වියලි කාලගුණයක් තමා තියෙන්නේ. හෙල්මලුලියදී ඒ වගේම ඇත්තටම මේ වෙලා වෙනකොට කෙඳෑරි වෙලා ගියපු ශාක හුළඟට අහු වෙලා කොළ නැති මට්ටමක් ඔයාලට පේන්න තියෙනවා. ඒ මොකද මේ කාලේ වියලි සහ අධික හුළං ආශ්‍රිත කාලගුණයක් තමා මේ වෙනකොට මේ ප්‍රදේශයට තියෙන්නේ. මොකද මෙහෙට වැස්ස හම්බෙන්නේ ඊසාන දිග මෝසම සහ අන්තර් මෝසම් කියන මෝසම් දෙකෙන් විතරයි. ඊසාන දිග හම්බෙනවා නොවැම්බර් සිට පෙබරවාරි වගේ වෙනකන් ඊසාන දිග සක්‍රියයි. ඒ කාලය ඇතුළත ඇත්තටම මේට හොඳට වැස්ස හම්බෙනවා. මේ දැනට පේන ඔක්කොම ගුරු පාට පසුබිම ඒ කාලෙ වෙනකොට තනි කොළ පාට නිල්ලට කොළ වෙනවා. ඒ වගේම යම් පොඩි ප්‍රමාණයක වැස්සක් ආය හම්බෙනවා. ඒ තමා අන්තර් මෝසම. ඔක්තෝබර් නොවැම්බර් වගේ කාලවල හම්බෙනවා. ඉතින් ඔය කාල හැරුණුකොට අවුරුද්දේ කොහොමත් මාස 3ක් විතර වගේ මේ කාලේ මෙහෙට සෑහෙන වියලි කාලගුණයක් තමයි දක්නට ලැබෙන්නේ. ඈත පේනකොට පේනවා ෆොරස්ට් ඒරියා එක, ඒ වගේම යහංගල, කෙසෙල්පත්දොරුව, ඒ දෙකම සූම් කරනකොට පේනවා කඳු වලලු දෙකම කට්ටියට. ඒ වගේම ඉතාම ලස්සන පරිසර පද්ධතියක් වගේම විවිධ පරිසර පද්ධති වලින් ගහන ප්‍රදේශයක් හැටියට මේක හඳුන්වා දෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අර්ධ සදාහරිත වියලි මිශ්‍ර වනාන්තර. ඒ වගේම තෙත් උප මොන්ටේන් සදාහරිත වනාන්තර. එතකොට අපි ගත්තොත් එහෙම තෘණ බිම්, කෘෂිකාර්මික බිම් ආශ්‍රිත පරිසර පද්ධති. ඒ වගේම ගංගා ඇලදොල ආශ්‍රිත පරිසර පද්ධතිත් දක්නට ලැබෙනවා. මේ දියඇලි හරහා ගලාගෙන එන වතුර මේ කඳු නිම්න අයිනෙන් ගලාගෙන යනකොට ඒවා හා බැඳී නිර්මාණය වෙච්ච පරිසර පද්ධති. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපි කියනවා කුරු නැත්තම් වාමන පරිසර පද්ධති ගත්තොත් එහෙම කාලයකට මෙහි ඉතා විශාල හුළඟක් තියෙනවා. හා මේ කඳු ඉහළට යන්න කඳු ආශ්‍රිත ඒ හුළඟට ඔරොත්තු දෙන්න මීටරයක වගේ කුරු වෙච්ච ශාකත් එක්ක හැදෙන පරිසර පද්ධති මෙහි දක්නට ලැබෙනවා. ඉතින් ඔය සියල්ලගෙන්ම හෙබි ලෝක උරුම ගම්මානයක ඉඳගෙන අද අපි යනවා වෙනම ගමනක්. ඒ ඇවිල්ලා අපි අද යන්නේ යෙලෝ වයිට් බබ්ලගේ වීඩියෝ ෆොටේජස් ටිකක් කැප්චර් කරගන්න. ඉතින් අපි දැන් කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම යන ගමන වීඩියෝ ගත්තට මට ඇත්තටම වීඩියෝ කැප්චර් කරන අවස්ථාවේ වීඩියෝ කැප්චර් කරන්න බැහැ. මොකද එක සතාට හානියක් වෙන්න බැහැ. මොකද අපි කතා කරනකොට ඒ හඬවල් ඒ සතාට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මගහරගෙන අපි වැඩේ කරගන්න ඕන. ඉතින් ඒ අවස්ථාවේ ගන්න බැරි වුණත් මම මේ වීඩියෝ එක අවසානයේ මම ගත්ත වීඩියෝ ෆුටේජස් ඒ වගේ ෆොටෝග්‍රාෆ් ටික ඇටච් කරන්න කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් ඕගොල්ලෝ දෙන්න.